අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා තනියම තමයි මං ජීවත් වෙන්නේ. ආදරේ නිසා තමයි අද මම මේ තාත්තට වැටිලා ඉන්නේ. ගෙදරකට වෙලා තනියම ජීවත් වෙනවා කියන්නේ ඒක මහා දුක්බරයි. අම්මේ තාත්තේ මං ඔයාලට ගොඩක් ආදරෙයි. මට ආසයි නංගිලා මල්ලත් එක්ක ආයෙම හිටිය වගේ සතුටින් ඉන්න තියෙනවා මට ඒ ඇති. වෙන මොනවත් ඕනේ නැහැ. මං ආයෙ වැරදි ආදරෙක පැටලෙන්නේ නැහැ කියලා මං කියනවා එයාලට. පුළුවන් නම් මට සමාව දෙන්න. එයාලත් එක්ක සතුටින් ඉන්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඇත්තටම මට හරි දුකයි. ඉතින් මට එයාලත් එක්ක ඉන්න ඕනේ. අත්හැර ගන්න බැරි හින්දාම තමයි මම එයත් එක්ක එකටම යනවා කියලා ජීවිතේ හිටියේ. ඒත් එයාම වැත්තර වෙන කෙනෙක් එක්ක ජීවිතේ ගෙනියන්න ගියා. ඉතින් කමක් නැහැ. ඉතින් මම ඒකට ඉඩ දුන්නා යාට. සාමාන්‍යයෙන් ගාමන් ජීවිතයක දුක් විඳින කෙල්ලෙක්. ඉතින් එහෙම කෙල්ලෙක්ගේ සල්ලි භාගය අරගෙන ඒක රවට්ටනවා කියන්නේ ඒක එච්චර හොඳ ආදරයක් නෙවෙයි. එයාට දවසක තේරෙයි මං එයාව අම්ම කෙනෙක් වගේනේ බලාගත්තේ. දවසක එයාට මගේ යගේ තේරෙයි. ඒ මොකද මේ එයාට මං වගේ කෙනෙක් කවදාවත්ම හම්බෙන්නේ නැහැ.